අයිබෝවන් කන්‍යා ලග්න හිමියන්ට මේ අප්‍රේල් මාසය කියන්නේ පරීක්ෂාකාරී විය යුතු කාලයක්. ඔබ හැමදේම ඊටාම නිවැරදිව කරන්න කැමති වුණත් මේ මාසයේ සමහර දේවල් ඔබේ පාලනය බැහැරව සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්නේ නැතුව යථාර්ථයට මුහුණ දීම තමයි වැදගත්ම දේ. ඔබට හැම දෙයක්ම මදි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සැකය දිනුවට බාධාවක්. තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. පවුලේ සහ රැකියා ස්ථානයේ වගකීම් වැඩි වෙන කාලයක්. හැම ප්‍රශ්නයකදීම ඇයි මෙහෙම වුනේ කියලා හිතා ඉන්නේ නැතුව දැන් මොකද කරන්න කියලා හිතන්න පුරුදු වෙන්න. ඔබ කරන වැඩවල පොඩි අතපසුවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕනම ලේඛනයක් හෝ පණිවිඩයක් යවන්න කලින් දෙපාරක් පරීක්ෂා කරන්න. පරිස්සම සැපතට මුලයි කියලා මතක තියාගන්න. ඔබත් එක්ක වැඩ කරන අය ඔබේ දියුණුවට බාධා කරන්න බලනවා වෙන්න පුළුවන්. ඒ නිසා රහස් සහ අනාගත සැලසුම් හැමෝමත් එක්කම බෙදා ගන්න යන්න එපා. හදිසියේ රස්සාව දාලා යන්න හෝ ලොක්කන් එක හැප්පෙන්න යන්න එපා. මේ මාසේ නිශ්ශබ්දව ඔබේ වැඩේ කරගෙන ඉන්න එක තමයි දක්ෂතම වැඩේ. බලාපොරොත්තු නොවුණු වියදම් කිහිපයක් මේ මාසයේ මැදදී යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදර දොරේ බඩු හෝ වාහන අලුත් වැඩියාවකට සල්ලි යන්න ඉඩ තියෙනවා. මුදල් සම්බන්ධයෙන් කන්‍යා ලග්න හිමියන්ට මේ මාසයේ අර පිරිමැස්ම අතිශයින්ම වැදගත්. මේ මාසයේ අපේට අත්සම් කිරීම හෝ අන් අයට ණය මුදල් දීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. ඔබේ කාරුණිකකම අන් අය අවභාවිතා කරන්න ඉඩ තියෙනවා. සල්ලි හම්බ කරන්න ලේසි ක්‍රම පස්සේ යන්න එපා. අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික පරිස්සම් කරගන්න. ඔබ ඕනෑවට වඩා වැඩ ගැන හිතන කෙනෙක්. ඒ නිසා දවසට පැය 7ක්වත් හොඳ නිින්දක් ලබා ගන්න. ඒක ඔබේ තීරණ ගැනීමේ හැකියාව වැඩි කරાવી. ඔබ කියන දේ අන් අය වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කෙටියෙන් සහ පැහැදිලිව කතා කරන්න. හැම දෙයකම තියෙන අඩුපාඩු හොයන එක පොඩ්ඩක් නතර කරලා තියෙන හොඳ දේවල් දිහා බලන්න පුරුදු වෙන්න. කන්‍යා ලග්න හිමියන් ඔබ උපතින්ම ඉතාම තීව්‍ර මොලයක් තියෙන කෙනෙක්. ලෝකේ කලබල වුණාට ඔබ කලබල වෙන්න එපා. සංසුව ගලාගෙන යන ජලය ගැඹුරුයි. ඔබ ඒ ගැඹුරු බුද්ධිය පාවිච්චි කරලා මේ මාසයේ එන බාධක ජය ගන්න. ඔබට පුළුවන්. කන්‍යා ලග්න හිමියන් සාමාන්‍යයෙන් හැමදේම පිරිසිදුවට සහ පිළිවෙලට තියනවා දකින්න කැමති. හැබැයි මේ මාසයේදී පවුලේ අයගේ පිළිවෙලට වඩා ඔවුන්ගේ හදවතේ නිදහස ගැන හිතන්න වෙනවා. පවුලේ අය අතරේ පුංචි මතභේද ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ අන් අයගේ අඩුපාඩු පෙන්වා දෙන්න යනකොට ඔවුන් එය වැරදියට තේරුම් ගන්න ඉඩ තියෙනවා. සෑම දෙයකම පරිපූර්ණත්වයේ සොයනවට වඩා අඩුපාඩු සහිතව ආදරය කරන්න පුරුදු වෙන්න. වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ගැන මේ දවස්වල ටිකක් සැලකිලිමත් වෙන්න. තරුණ දරුවන් තමන්ගේ අනාගතය ගැන තීරණ ගද්දී ඔවුන්ට බලපෑම් කරනවට වඩා ඔවුන්ට මඟ පෙන්වන්නෙක් වෙන්න. ඔබ යම් සම්බන්ධතාවයක ඉන්නවා නම් සහකරු හෝ සහකාරිය සමග අනවශ්‍ය විදිහට තර්ක කරන්න යන්න එපා. සමහර වෙලාවට දිනනවට වඩා නිහඬව ඉන්න එක වටිනවා. අවිවාහක අයට අලුත් යෝජනා ලැබුණත් ඒව ගැන හොඳින් සොයා බලා තීරණ ගන්න. මේ මාසේ ඔබේ ශරීරයට වඩා මනස වෙහෙසෙන ගතියක් පේන්න තියෙනවා. ඔබ ඕනවට වඩා හිතන කෙනෙක් නිසා මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. හිත සැහැල්ලු කර ගැනීම තමයි ලොකුම බෙහෙත. දිනකට විනාඩි කිහිපයක්වත් නිහඬව සෝබා දහම එක ගත කරන්න. වැඩ රාජකාරි කොතරම් තිබුණත් නිතරම નિયમિત වෙලාවට නිදා ගන්න. රෑ තිස්සේ ෆෝන් එකේ ඉන්න එකෙන් ඔබේ මානසික ඒකාග්‍රතාවය නැති වෙන්න පුළුවන්. අනවශ්‍ය බිය අතහැර ගන්න. අනාගතය ගැන බය වෙන්න එපා. ඔබ අද කරන දේ නිවැරදිව කළොත් අනාගතය ඉවේම සාර්ථක වෙනවා. අන් අය අතින් සිදුවන වැරදි හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒවා අමතක කරන්න. හිතේ වෛරය තියාගන්න එක ඔබේම සෞඛ්‍යයට අහිත කරයි. අනුන් කියන ඕපදූප විශ්වාස කරලා
පවුලේ හෝ යාළුවන්ගේ බැඳීම් paludu කරගන්න එපා. කන්‍යා ලග්න හිමියනි, ඔබ හරියට රන් කැටයක් වගේ. කොච්චර මඩේ තිබුණත් රත්තරන් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඉතින් වටපිටාවේ කොච්චර ප්‍රශ්න ආව කියලා ඔබේ වටිනාකම අඩු කරගන්න එපා. ඔබේ නිහඬ බව තුල ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් ඔබේ ලෝකය ජය ගන්න. මාසයේ අවසාන වෙද්දී කන්‍යා ලග්න හිමියන්ට තමන්ගේ දේපල සම්බන්ධයෙන් යම් ස්ථාවරත්වයක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. කාලක සිට ඇදී තිබුණු ඉඩකඩම් ප්‍රශ්නයක් හෝ නිවසක අලුත් වැඩියාවක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් කරගන්න මේ අප්‍රේල් අන්තිම සතියේ ඉතාම සුදුසුයි. ඔබ අතින් යම් ආයෝජනයක් අලුතින් කරන්න හෝ givisubකට අත්සන් කරන්න ඉන්නවා නම් ලිය කියවිලිවල කුඩා අකුරෙන් ලියා ඇති දේවල් පවා හොඳින් කියවා බලන්න. ඔබේ ලග්නාධිපති බුධ නිසා ඔබ සතු තියුණු නිරීක්ෂණ ශක්තිය මෙතනදී පාවිච්චි කරන්න වෙනවා. කන්‍යා ලග්නයේ ඉන්න ළමයි සාමාන්‍යයෙන් හරිම බුද්ධිමත්. ඒ වගේම හැම දෙයකටම ලස්සනට සටහන් තියාගෙන පාඩම් කරන පිරිසක්. හැබැයි මේ දවස්වල ඔයාලට පොඩි පීඩනයක් දැනෙන්න පුළුවන්. ඕනෑවට වඩා හිතනවා. ඒ නිසාම පාඩම් කරන තියෙන කාලයත් හිතන්නම වැය කරනවා. මුළු පොතම එකපාර බලන්නේ නැතුව අද දවසේ කරන්න පුළුවන් කුඩා කොටස විතරක් ඉලක්ක කරගන්න. ඔයා දැන් කරන හැම පුංචි කැපවීමක්ම ඉදිරියේදී වට ලොකු සහනයක් වේවි. මතක තියාගන්න, පරිපූර්ණත්වයට වඩා ප්‍රගතිය වැදගත්. ඒ කියන්නේ හැම දෙයක්ම 100%ක් හරියටම කරනකම් ඉන්නේ නැතුව පුළුවන් උපරිමයෙන් වැඩේ පටන් ගන්න. අනවශ්‍ය විවේචන වලින් ඈත් වෙන්න. අනුන් ඔයාගේ වැඩ ගැන කියන කතා ගැන හිතන්න යන්න එපා. ඔයාගේ ගමන යන්න. මාසයේ අවසානයේදී බලාපොරොත්තු නොවු හමුවීමක් හෝ පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. ඒ වෙලාවට කලබල නොවි බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න. වැඩ අධික වීම නිසා ඇතිවන මානසික තෙහෙට්ටුව මගහරවා ගන්න හොඳින් ජලය පානය කරමින් මනස සැහැල්ලුවෙන් තබා ගන්න. කන්‍යා ලග්න හිමියන්, ඔබ හරියට ඔරලෝසුවක දැති රෝදයක් වගේ. ඊටාම නිවැරදිව සහ ක්‍රමවත්ව වැඩ කරන කෙනෙක්. ලෝකය කොයිතරම් අවුල්සහගත වුණත් ඔබේ ජීවිතේ පිළිවෙලකට හදාගන්න පුළුවන් ශක්තිය ඔබ සතුයි. තමන් ගැන සැක කරන එක නවත්තන්න. ඔබ සිතනාට වඩා ඔබ දක්ෂයි. ඔබ සිතනාට වඩා ඔබ ශක්තිමත්. ඔබට මේ 2026 අප්‍රේල් මාසයේ ඔබේ බුද්ධිය ජයග්‍රහණ අත්කරගන්න සංසුන් සහ වාසනාවන්ත මාසයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.